රුහුණු විශ්වවිද්‍යාලයේ මේ දවස්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරී හෙවත් චීෆ් සිකියුරිටි ඔෆිසර් රැකියා තනතුරට අදාළව බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. ඉතින් රැකියා විස්තරයට අනුව තනතුර දෙක ශ්‍රේණියේ පුරප්පාඩු එකට අදාළ වේ. බඳවා ගැනීමේ සුදුසුකම් වශයෙන් සහකාර පොලිස් අධිකාරී තනතුරට නොඅඩු නිලධාරියෙකු, හමුදා කපිතාන්වරයෙකු හෝ අනෙකුත් සන්නද්ධ සේවාවන්හි ඒ හා සමාන නිලයක නිලධාරියෙකු වීම හෝ ආරක්ෂක කටයුතු වල අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් ඇති පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් උපාධියක් ලබා ඇති පුද්ගලයෙක් වෙන්න ඕනේ. අයදුම් කිරීමේදී වයස් සීමාව වශයෙන් අයදුම්පත් බාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 60ට නොවැඩි විය යුතුය. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් මේ රැකියා තනතුර සඳහා බඳවා ගැනීම සිදු කරනු ලැබේ. මේ රැකියා තනතුරට අයදුම් කිරීමේදී පොදු සුදුසුකම් වශයෙන් සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම විශිෂ්ට සදාචාරාත්මක චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. රැකියා විස්තරයට අනුව ඔබත් මේ රැකියා තනතුර සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලත් අපේක්ෂකයෙක් නම් ජනවාරි මාසේ 16 වන දින හෝ ඊට පෙර ඔබේ අයදුම් පත අයදුම් කරන්න. මේ රැකියා තනතුරට අදාළව අයදුම් කිරීමේ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා findit.lk වෙබ්සයිට් එකේ jobs කැටගරි එකට විසිට් කරන්න වගේම තවත් මේ වගේ job opportunities ගැන දැනගන්න findit jobs එක්ක එකතු වන්න.